සවස 5ට පමණ ආසන්න වී තිබුණද අහස පුරා පැතිර තිබුණේ අඳුරු මූසල බවකි. වරින් වර ඈතින් ඇසෙන මේඝ ගර්ජනාව ළඟ එන මහා වර්ෂාවක පෙරනිමිති පළ කළේය. මේ විශාල දෙමහල් මන්දිරය තුළ රේණුකාගේ වූ ජීවිතයද හරියටම මේ අහස වැනිය. පිටතින් බලන ඕනෑම කෙනෙකුට පෙනුනේ ඇය රජසැප විඳින කිසිදු අඩුපාඩුවක් නැති කාන්තාවක් ලෙසය. සැමියා රටේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි. දියණිය විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකි. යාන වාහන ඉඩකඩම් වලින් අඩුවක් නොවිය. එහෙත් ඒ සියලු සැප සම්පත් මෙද ඇගේ ආත්මය වේලමින් තිබුණේද කාන්තාරයේ පිපුණු මලක් මෙනි. රේණුකා කැඩපත ඉදිරියට ගියාය. වයස අවුරුදු 45ක් වුවද ඇගේ සිරුරේ හැඩය හෝ මුහුණේ කාන්තිමත් බව තවමත් මැකී ගොස් තිබුණේ නැත. ඇය සිය ගෙල වටා තිබූ සිහින් රන් මාලය ඇඟිලි වලින් පිරිමදින ගමන් තමා දෙසම බලා සිටියාය. මේ ලස්සන කාට පෙන්වන්නද? ඇය තමාගෙන්ම අසාගත්තාය. සැමියා නිවසට එන්නේ මාසයකට වරක් හෝ දෙවරකි. පැමිණි විටද ඔහුට ඇත්තේ ව්‍යාපාරික ඇමතුම් සහ ගණන් හිවව් පමණි. දියණිය මල්ෂා ඇගේ ලෝකයේ තනි වී සිටී. රේණුකා සුසුමක් හෙලා බැල්කනියට පැමිණියාය. ඇය හැඳ සිටියේ නිවසට අඳින ඊතා සැහැල්ලු අත්‍රහිත කපුගවුමකි. සුළඟ හමන විට එය ඇගේ සිරුරේ දැවටමින් ඇගේ සිරුරේ හැඩතල මනාව ඉස්මතු කළේය. ඇය මිදුලේ මල්පාත්ති දෙස බලා සිටියේ නිකමටමෙනි. ඇන්තූරියම් මල් රත් පැහැයෙන් බැබලමින් තිබුණි. නුඹලටවත් පාටක් තියෙනවා. ඇය මලකට මෙමිනුවාය. ඒ නිශ්ශබ්දතාවය බිඳී තියේ ගේට්ටුව අසල යතුරු පැදියක් නතර කරන හඩිනි. රේණුකාගේ දැස් කුතුහලයෙන් පිරී ගියේය. ගේට්ටුවෙන් ඇතුළු වූයේ නිහාල්ය. නිහාල් යනු මල්ෂාගේ හොඳම මිතුරිය වන කසුනිගේ අයියාය. වයස අවුරුදු 24ක ප්‍රමාණ වන ඔහු ජව සම්පන්න තරුණයෙකි. ජිම් ගොස් සැකසුණු ඔහුගේ දේහධාරී සිරුරත් මදක් අපිලිවෙලට වෙවුණු රැවුලත් ඔහුට ලබා දුන්නේ රළු පිරිමි පෙනුමකි. නිහාල් පැමිණියේ මල්ෂාට පොතක් ලබා දීමටය. ඔහු බයිසිකලිය නතර කර හෙල්මට් එක ගලවා හිසකෙස් සකසද්දී බැල්කමියේ සිටි රේණුකාව දුටුවේය. ඒ මොහොතේ අහසෙන් වැටුණු මඳ ආලෝකය රේණුකාගේ පිටුපසින් රැටී තිබුණි. ඒ නිසා නිහාල්ට ඇගේ මුහුණ පැහැදිලිව නොපෙනුනද සුළඟට ලෙලදෙන ඇගේ ගවුම සහ ඇගේ පිරුණු සිරුරේ සෙවණැල්ල පැහැදිලිවම පෙනුනි. නිහාල් මොහොතකට ගල් ගැසුණීය. ඔහු මෙතෙක් දැක තිබුණේ මල්ෂාගේ අම්මා යන චරිතය පමණි. නමුත් අද මේ අඳුරු සැන්දෑවේ ඔහු දුටුනේ කාන්තාවක්ය. නිහාල් පුතා. රේණුකා පඩිපෙළ බැස පහළට ආවාය. ඇය ඇවිද එන ලාලිත්‍ය දෙස නිහාල් බලා සිටියේ නොදැනුවත්මය. ආන්ටි, මල්ෂා ඉන්නවද? කසුනියෙව්වා පොතක් දෙන්න කියලා. නිහාල් එසුවය. ඔහුගේ කටහඬේ යම් වෙවුලීමක් තිබුණි. අනේ පුතා, මල්ෂා ක්ලාස් ගියානේ. එන්න රෑවෙයි. පුතා පොත මට දීලා යන්න. රේණුකා ගේට්ටුව ළඟටම පැමිණියාය. දැන් ඔවුන් සිටින්නේ අඩි 2ක් පමණ දුරිනි. රේණුකාගෙන් වහනය වූ සුවඳ විලවුන් සුවඳ නිහාල්ගේ නාස්පුඩු අතරින් ගොස් මොළය කලබන්නට විය. එය පිච්චමල් සුවඳක් වැනිය. නිහාල් පොත දිගු කළේය. රේණුකා එය ගන්නා විට ඇගේ ඇඟිලි නිහාල්ගේ අතේ ගෑවි නොගෑවි ගියේය. ඒ කුඩා ස්පර්ශය පවා විදුලි කොටල් නාක්මෙන් දෙදිනාටම දැනුනි. තේ එකක් බීලම යමු පුතා. අහසත් කළු කරගෙන එනවා. රේණුකා ඇරයුම් කළාය. ඇගේ දැස්වල තිබුණේ සාමාන්‍ය ආගන්තුක සත්කාරයකට එහා ගිය පාළු බවකි. කමක් නෑ ආන්ටි, මම යන්නම්. නිහාල් කීවද ඔහුගේ කකුල් එතනින් චලනය නොවිය. ඔහුගේ දැස් රේණුකාගේ මුහුණේ සිට ගෙල දෙසටත් එතනින් පහළටත් ගමන් කළේ. ඔහුගේ පාරණියකින් තොරවය. රේණුකාට ඒ බැල්ම දැනුනි. සාමාන්‍යයෙන් ඇය ඊට අකමැති විය යුතු වුවද වසර ගණනකින් නොලැබුණු අවධානයක් ලැබීම ගැන ඇගේ යටිසිතේ සියුම් තෘප්තියක් ඇතිවියා. හරියටම ඒ මොහොතේම රේණුකාගේ දුරකථනය නාද වියා. ඇය එයට පිළිතුරු දුන්නේ කලබලයෙනි. අනේ මිස්ටර් පෙරේරා, මගේ ලැප්ටොප් එක ඔන් වෙන්නේ නෑනේ. අද රෑ මීටින් එකට කොහොමද මම ජොයින් වෙන්නේ? ඇය අසරණව කතා කළාය. නිහාල් ආපුචි යන්නට හැරෙන විටම මෑ ඇසුනේ. ආන්ටි, මොකක්ද ප්‍රශ්නේ? මම බලන්නද? ඔහු ඇසුවේය. අනේ පුතාට පුරුවන්ද ලොකු උදව්වක්.
රේණුකාගේ මුහුණේ මල් පිපුණාක් වැනි සිනහවක් මැවුනි. දෙදෙනාම නිවස තුරට ගියහ. නිවසේ තිබූ අඳුරු ස්වභාවය සහ නිශ්ශබ්දතාවය නිහාල්ට දැනුනේ අමුතු බරක් ලෙසය. ඔවුන් වාඩි වූයේ සාලේ තිබූ කුඩා මේසේ අසලය. නිහාල් පුටුවේ වාඩි වී පරිගණකය පරීක්ෂා කරන්නට විය. රේණුකා ඔහුට පසෙකින් පුටුවක් ඇදගෙන වාඩි වූයේ තිරය දෙස බැලීමට. මෙහිදී රේණුකා වාඩි වී සිටියේ නිහාල්ට ඊටාම ආසන්නයෙනි. ඇය තිරයේ ඇති දේ බැලීමට ඉදිරියට නැමෙන සෑම වාරයකදීම ඇගේ උරහිස නිහාල්ගේ බාහුවේ ගෑවී ගියේය. නිහාල්ට පරිගණකයේ අකුරු පෙනුනද? ඔහුගේ අවධානය තිබුණේ තමා අසලින්ම දැනෙන රේණුකාගේ උණුසුම කෙරෙහිය. ඇගේ හුස්ම වැටෙන ශබ්දය පවා ඔහුට ඇසුනේ මහා ഘോഷාවක් ලෙසය. මේක හදන්න පුරුවන් වෙයිද පුතා? රේණුකා ඇසුවේ නිහාල්ගේ මුහුණට එබෙමිනි. දැන් ඔවුන්ගේ මුහුණ තිබුණේ අඟල් කිහිපයක් දුරිනි. නිහාල් හිස හරවා ඇය දෙස බැලුවේයා. ඇගේ දෑස්වල තිබූ ගැඹුරු තෙත් බව ඔහු දුටුවේයා. ඇය වෙනදා දකින ආඩම්බර කාන්තාව නොව ආදරය සහ රැකවරණය ඉල්ලා සිටින ගැහැණියක් බව නිහාල්ට පසක් වියා. පොඩි දෙයක් ආන්ටි, රැම් එක බුරුල් වෙලා වගේ. නිහාල්ගේ කටහඬ ගොරෝසු වී තිබුණි. උගුරේ යමක් හිර වී ඇතිසේ ඔහුට දැනිනි. රේණුකා එතනින් ඉවත් නොවුවාය. ඇය නිහාල් දෙස බලා සිටියේ වශී වූවක් මෙනි. පුතාට ගොඩක් දේවල් පුළුවන් නේද? ඇය ඇසුවේ ද්විත්ව අර්ථයක් ගෙන දෙන ස්වරයෙනි. එකවරම අහස දෙබෑ කරමින් විශාල අකුණු හඬක් පැතිර ගියේය. ඊළඟ තත්පරයේ මහා ධාරානිපාත වර්ෂාවක් ඇද හැලෙන්නට විය. සුළඟේ වේගය නිසා සාලයේ ජනේල පියෙන් වේගයෙන් ගැහෙන්නට විය. දෙවියනේ මගේ රෙදි ටික, රේණුකා කෑ ගැසුවායා. මිදුලේ වැලක දමා තිබූ වටිනා සාරි කිහිපයක් සුළඟට ගසාගෙන යන අයුරු ඇය දුටුවාය. ඇය කිසිත් නොසිතා වැස්සට දිව ගියාය. නිහාල්ද වහාම පුටුවෙන් නැගිට ඇය පසුපස දිව ගියේය. මිදුලට බසින විටම සීතල වතුර පහරවල් ඔවුන්ගේ සිරුරු හරහා ගලා ගියේය. රේණුකා වැස්සේ තෙමිමින් බිම වැටුණු රෙදි එකතු කරන්නට වූවාය. නිහාල් ඇයට උදව් වියා. විනාඩි කිහිපයක් ඇතුළත දෙදෙනාම හොඳටම තෙමී ගියහා. ඇගේ තෙමුණු හිසකෙස් මුහුණ පුරා විසිරී තිබුණි. ඔවුන් නැවත ගේ ඇතුළට දිවා ආවේ හති දමමිනි. නිහාල් ප්‍රධාන දොර තදින් වසා දැමුවේය. දැන් පිටත ලෝකය සහ ඔවුන් අතර සම්බන්ධය විසන්දි වී ඇත. ඇසෙන්නේ වහලට වැටෙන මහ වැස්සේ හඬ පමණි. රේණුකා සාලය මැද සිටගෙන වෙවුලමින් සිටියාය. හරිම සීතලයි. ඇය දෙයත් පපුවට බැඳගෙන කීවාය. ඇගේ දත් එකිනෙක ගැටෙන හඬ නිහාල්ට ඇසුනි. ආන්ටි පිහදා ගන්න. නිහාල් කාමරෙන් තුවායක් ගෙනවිත් ඇයට දුන්නේය. ඇය තුවායගෙන හිස පිස දමන්නට වූවාය. නිහාල් ඇය දෙස බලා සිටියේය. වතුර බින්දු ඇගේ මුහුණ දිගේ රූරා වෙටි, ගෙල දිගේ පහලට ගලා යන අයුරු ඔහු බලා සිටියේ දැඩි ආශාවකිනි. රේණුකා හිස ඔසවා බැලුවාය. නිහාල්ගේ දැස්වල තිබූ ගින්න ඇය දුටුවාය. නිහාල්, ඔයාත් දෙමිලා. ඇය හෙමින් කීවාය. ඇය තමාගේ හිස පිස දැමූ තුවායෙන්ම නිහාල්ගේ මුහුණ පිස දැමීමට අත දිගු කළාය. එය ඊටාම සමීප මොහොතක් විය. ඇගේ අත නිහාල්ගේ කම්මුල මත ගැටුණි. නිහාල්ගේ අත નિરાයාසයෙන්ම ඇගේ අත මත නතර විය. ඔහු ඇගේ අත අල්ලාගෙන එය තම කම්මුලට තද කරගත්තේය. රේණුකායට විරුද්ධ වූයේ නැත. මහ වැස්සත් සමග විදුලිය විසන්දි විය. මුළු නිවසම ඝන අඳුරේ ගිලී ගියේය. රේණුකා ඉටිපන්දමක් දැල්වුවාය. ඒ මන්ද එළියෙන් ඔවුන්ගේ සෙවණැලි බිත්තිය මත යෝධයන් මෙන් දිස්විය. ලයිනොත් ගියා. දැන්නම් මහත්තේ කාවත් කෝල් කරන්න බෑ. රේණුකා සෝපාවේ වාඩි වෙමින් කීවාය. ඇය දැන් සිටියේ වියලි ඇඳුමකට මාරු විය. නිහාල් ඇගේ සැමියාගේ සරමක් සහ ටී-ෂර්ට් එකක් ඇඳගෙන සිටියේය. ඔවුන් අතර ඇති වූයේ බරපතල නිශ්ශබ්දතාවයකි. ඒ නිශ්ශබ්දතාවය බිඳීමට රේණුකා කතා කළාය. නිහාල් දන්නවද මේ ගෙදර මම කොච්චර තනි වෙලාද කියලා? නිහාල් ඇය දෙසට හැරුණේය. ඉටිපන්දම් එළියෙන් ඇගේ ඇස්වල කඳුළු දිලිසෙනු ඔහු දුටුවේය. ඇයි ආන්ටි එහෙම කියන්නේ? හැම දෙම තියනවනේ.
හැමදේම තිබුණට වැඩක් නෑ පුතා, හිතට දැනෙන දිරක් නැත්තම්. රේණුකා හඬ බාල කරමින් කීවාය. මම හරියට කෞතුකාගාරයක තියෙන පිළිමයක් වගේ. ලස්සනයි ඒත් පණ නෑ. කවුරුත් බලන්න එනවා ඒත් කවුරුත් අල්ලන්නේ නෑ. නිහාල්ට ඇගේ වේදනාව තේරුණි. ඔහු ඇය අසලට මඳක් ලංවියා. පිළිම වුණත් ලස්සනයි ආන්ටි. සමහර අය දන්නවා ඒ පිළිමවලට පණ දෙන්න. නිහාල්ගේ වචනවල තිබුණේ ගැඹුරු අර්ථයකි. රේණුකා ගැස්සී ඔහු දෙස බැලුවාය. මේ කුඩා කොළුගටයා තුල සැඟව සිටින පිරිමියා ඇයව පුදුමයටපත් කළේය. ඔයා හරි පුදුම ළමියෙක් නිහාල්. ඇය මිමිනුවාය. කෝපි එකක් බොමුද? මේ සීතල යන්නත් එක්ක. රේණුකා යෝජනා කළාය. ඇය ඉටිපන්දමද රැගෙන කුස්සියට ගියාය. නිහාල් ඇය පසුපසින්ම ගියේ යම් අදෘශ්‍යමාන බලවේගයක් විසින් ඔහුව ඇදගෙන යන්නක් මෙනි. කුස්සියටද වැස්සේ ශබ්දය තදින් ඇසුණි. රේණුකා ඉහළ කබඩ් එකකින් කෝපි බෝතලය ගැනීමට උත්සාහ කළාය. එය ඇගේ උසට වඩා මදක් ඉහළින් තිබුණි. ඇය දෙපා ඔසවා එය ගැනීමට තැත් කළාය. නිහාල් ඇයට පිටුපසින් පැමිණි සිටගෙන සිටියේය. "ඉන්න මම ගන්නම්." ඔහු ඇගේ පිටුපසට ඉතා ආසන්නයට පැමිණියේය. ඇය කෝපි බෝතලය ගැනීම පස කළා හෙමින් හැරි නිහාල් දෙස බැලුවාය. දැන් ඔවුන් මුහුණට මුහුණලා සිටිති. ඉටිපන්දමේ එළිය ඔවුන්ගේ මුහුණ මත නටමින් තිබුණි. "නිහාල් මේක වැරදි නේද?" රේණුකා ඇසුවේ ඊටාම හෙමින්ය. නමුත් ඇගේ දැස්වල තිබුණේ නතර වෙන්න එපා යන බැල්මයි. "සමහර වැරදි තියෙනවා ආන්ටි. ඒවා හරි දේවල් වලට වඩා ලස්සනයි." නිහාල් පිළිතුරු දුන්නේය. ඔහු තම දෑත් ඔසවා ඇගේ මුහුණ දෝතට ගත්තේය. රේණුකා දැස් පියාගත්තාය. ඇය වසර ගණනාවක් තිස්සේ බලාපොරොත්තු වූ මොහොත මෙයයි. පිරිමියෙකුගේ ස්පර්ශය, ආදරය සහ උණුසුම. පිටත වැස්ස කෙතරම් රළු වුවත් ඇගේ හදවත තුල දැන් මල් පිපෙමින් තිබුණි. එකවරම ගේට්ටුවට යමක් තදින් වැදෙන හඬක් ඇසුණි. දෙදෙනාම ගැස්සී ඈත් වූහු. රේණුකා බියෙන් වෙවුලන්නට වූාය. "කවුද ඒ? මහත්තයා ආවද?" නිහාල් ජනේලයේ නැබී බැලුවේය. "නෑ, හුළඟට බාල්දියක් වැටිලා." ඔහු සෙනසුම් සුසුමක් හෙළුවේය. ඒ බිය විසින් ඔවුන් අතර තිබූ අවසන් බාධකයත් බිඳ දමා තිබුණි. තවදුරටත් ලෝකයාට බියෙන් හැඟීම් සගවාගෙන සිටීමේ තේරුමක් නැති බව රේණුකාට පසක් විය. හෙට දවසේ කුමක් සිදුවත් මේ මොහොත ඇයට අයිතිය. ඇය ගොස් සාලයේ ප්‍රධාන දොරට අගුළු දමුවාය. ඒටක් ගා ඇසෙන අගුළු දමන හඬ මුළු නිවස පුරාම දෝංකාර දුන්නේය. එය අගුළු දැමීමක් පමණක් නොව පිටත ලෝකයේ නීති රීතිවලට දොර වැසීමක් විය. රේණුකා ආපසු හැරි නිහාල් දෙස බැලුවාය. නිහාල් සිටියේ ඇය දෙස බලාගෙනය. ඇය සෙමින් ඔහු වෙත පියමැන්නාය. පිටත වැස්ස තවත් වේගවත් විය. අකුණු වෙලියෙන් මුළු කාමරයම ආලෝකවත් විය. ඒ ආලෝකය මැද නිහාල් සහ රේණුකගේ සෙවණැලි දෙක බිත්තිය මත එකිනෙක හා මුසු වී තනි සෙවණැල්ලක් බවට පත්වන අයුරු දිස්විය. වචනවලින් කිව නොහැකි, කියා නිම කළ නොහැකි ඒ රාත්‍රිය ආරම්භ වූයේ එලෙසනි. වැස්ස විසින් ඔවුන්ගේ රහස් සෝදා හරින ලදී. අඳුර විසින් ඔවුන්ව ආරක්ෂා කරන ලදී. පසුදා පහන් වන විට වැස්ස පායා තිබුණද රේණුකාගේ හදවතේ පිපුණු මල කිසිදා පරණවන බව ඇය දැන සිටියාය.